I think you all are in grade 7, right? උදාලා grade 7 කියලා මම හිතනවා. ඔයාලගේ mic එක mute කරන්න පුළුවන් ද unmute කරන්න පුළුවන් නේද? ප්‍රශ්නයක් නැහැ. මාව ඇහෙනව නේද ඔක්කොටම? Can you hear me? Nawadya, just tell me from where. Nawadya මට පුතේ ඔයා ගැන පොඩි විස්තරයක් කරන්න. ඔයා කොහෙන්ද? was school. සර් මම යන්නේ මඩුල්ල ඉස්කෝලේ මගේ ගම මඩුල්ල ඔයා පුතේ grade 7 නේද? ඔව් right. එතකොට පුතේ දැන් මේක අපි මෙහෙමයි දැන් ඔයා grade 7 නේද? grade 7 කොහොම දැන් ඕකේ ඔයාට අපිට වැඩ කීපයක් කරන්න තියෙනවා. දෙකක් තමයි දැන් පුතේ එකක් තමයි මේ අපේ English language English කියන්නේ language එක. නේද? English කියන්නේ භාෂාව. එතකොට අපි maths science වලින් මේක අපි වෙනස් වෙන්නේ නේද? මේකේ සීමාවක් නැහැ. දැන් when you take English, when you take maths, when you take science, ඔය subject එක අතුරුපේ ඔයාලට තියෙනවා යම් කිසි සීමාවක් syllabus එකක්. නේද? syllabus එකක් තියෙනවා. දැන් ඔයාලට ඉංග්‍රීසි වල syllabus එකක් තියෙනවා තමයි පොතක් තියෙනවා. හැබැයි මේක භාෂාවක් නිසා භාෂාවක අපිට මෙහෙම කියලා end එකක් කියන්න බෑ. right? ඒ කියන්නේ මේ අතර ලොකු දෙයක් තියෙනවා අපිට ඉගෙන ගන්න. භාෂාවක සාමාන්‍යයෙන් අවසානයකුත් නැහැ. ඈ අපි ඇත්තට මෙතන වාගේ main name එක දැන් you are in grade 7, the next year you are in 8, next year you are in 9, so on you are moving for front, and at the end you come to the O level, you pass the O level and you then face the A level. ඒ විදිහට main ගිහිල්ලා ඔයා you join with the society සමාජයත් එක්ක යනවා නේ job market එකට යනවා. ඒ විදිහට ඔයා මේ පුතේ ඉස්සරහට යනවා. අපි ගත්තොත් අද නූතන ලෝකේ ගත්තොත් අපි දන්නවා මේ ලැන්ග්වේජ් එක කියන එක ප්‍රධාන දෙයක්. right? කියන්නේ අපිට මදර් ටං මව් භාෂාව සිංහල වගේම ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක අද ජාත්‍යන්තර භාෂාව බවට පත් වෙලා තියෙනවා. නේ? එතකොට මේක අපි මේ ඉගෙන ගන්න ඕනේ. මේ ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක අපිට ඉම්ප්‍රූව් වුණා නම් අපිට අද ජොබ් මාකට් එක ලෝකේ ජොබ් මාකට් එක හරියම විශාල ජොබ් මාකට් එකක් තියෙනවා. ඈ ඒ නිසා අපි මේ ලැන්ග්වේජ් එක ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. එතන මේ ලැන්ග්වේජ් එක ඉම්ප්‍රූව් කරගන්න දැන් ගන්න ගමන් ඔයාලට වෙනවා ස්කූල් එකේ මාස වාර පරීක්ෂණ විඳලා ඒකේ ලකුණු අරගෙන නේ monthly test කියනවා ඒ වගේ ලකුණු ගන්න. ඊට පස්සේ year end test එක තියෙනවා නම් ඒකේ ලකුණු ගන්න. ඒ වගේ ඔයාලට සිද්ධ වෙනවා මේ ස්කූල් කරිකියුලම් එකක්. එහෙම නැත්නම් අපි පාසලේ යම් කිසි විෂය මාලාවක් කට ඔයා මේ සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා නේ ස්කූල් කරිකියුලම් එකක් පාඩම් සිද්ධ වෙනවා පාසලේ විෂය මාලාවක් ඉගෙන ගන්න. ඒතර පාසලේ විෂය මාලාව අපි උගන්වනවා. ඒක මේ ඔන්ලයින් බයිට් මයින් ඔන්ලයින් ක්ලාස් එකේදී අපි කියලා දෙන පළවෙනි පාඩමේ ඉඳලා ඔයාලට ටියුට් එකක් එවනවා. ඒ ටියුට් එක ඔයාලට හදලා තියෙන්නේ ස්කූල් බුක් එකත් එක්ක යන විදියට. right? In addition to that ඊට අමතරව අපි මේකේ ඇත්ත ස්පෙෂල් කෝස් එකක් කරනවා. මෙතන කෝස් එකක් කියවනවා බය වෙන්න එපා මේක මේ කෝස් ක්‍රම අද මම කෝසස් ක්‍රම ටිකක් ලොකු ඔළුවට බරක් වෙනවනේ කෝස් එකක් කියලා. නමුත් මේක එහෙම ලොකු බරක් වෙන කෝස් එකක් නෙවෙයි. මොකද you are in grade 7 ඔයා 7 පන්තියේ ඉන්නේ පුතේ. ඒතර ඔයාට ඔයාගේ ලෙවල් එකට මේ මැච් වෙන විදිහට තමයි අපි කෝස් කන්ටෙන්ට් එක හදන්නේ. කෝස් කන්ටෙන්ට් එක හදලා තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝ දන්නා පුතේ ඔයා දන්නවා මෙහෙම අපි ගත්තොත් භාෂාවක් කියලා කිව්වොත් අපිට මෙන්න මේ ටික අපි දියුණු කරගන්න ඕනේ. භාෂාවක මෙන්න මේවා අපි කියන ස්කිල්ස් කියලා දක්ෂතා. මෙන්න මේ ස්කිල්ස් ටික අපි දියුණු කරගන්න ඕනේ. ස්පීකින්, right? කතා කිරීම, කතනය කියන එක. ඊට පස්සේ අපි දියුණු කරගන්න ඕනේ listening කියන ස්කිල් එක. right? listening කියන ස්කිල් එක නේ? අහුම්කන් දීම. ඊට පස්සේ අපි ඉම්ප්‍රූව් කරගන්න ඕනේ reading. අපිට මොකක් හරි පොතක් ආටිකල් එකක් හම්බුනාම අපිට කියවන්න පුළුවන් වෙන්න ඕනේ reading skill එක. ඊළඟ අපිට speaking, listening, reading, writing කියන skill එක නේ ලිවීම. දැන් ගොඩක් ඔයාලා ස්කූල් එකේදී කරන්නේ මෙන්න මේ skill එක තමයි improve කරන්නේ. reading and writing කියන skill එක especially කියවනවා ඊට පස්සේ ඔකුළු ලියනවා. අතන මේ ස්කිල්ස් දෙක යම්කිසි මට්ටමකට මෙන්න මේ පාසල විෂය මාලාව ස්කූල් කරිකියුලම් එකේ ඉගෙන ගන්න.
ඊට පස්සේ පුතේ මෙන්න මේ ස්පීකින් and listening මේ ටික අපි ටිකක් අපේ මේ පාසල් විෂය මාලාවේ ටිකක් අඩුවෙන් තමයි කරන්නේ. ඒ කියන්නේ ඇත්තටම සිලබස් එකක් යම්කිසි පොතක් තියෙනවා ඔයගලන්ට ඒක කවර් කරන්න ඕන. ඒතර අපි මෙතන මෙන්න මේ සියල්ලම කවර් කරනවා. right? Speaking, listening, reading, writing. In addition to that, ඊට අමතරව පුතේ ඔයගලන්ට සම්බන්ධ වෙනවා grammar කොටසක්. මේ භාෂාවක් ව්‍යාකරණය කියන එක තමයි වැදගත්ම. right? It's very important. මේ භාෂාවේ මේ grammar ව්‍යාකරණ කොටස අපි මේ බිඳුවේ ඉඳලා පටන් ගන්න. We start from zero නේ. එහෙනම් අපි මේකත් A to Z නේ. We start from simple to complex. සරල එකේ ඉඳන් සංකීර්ණ දක්වා අපි grammar ටික ඔයාලට කියලා දෙනවා. එතකොට මේ grammar ටික ඉගෙන ගත්තම මේ ව්‍යාකරණ කොටස ගත්තම ඉගෙන ගත්තම ඔයාලට පුළුවන්. තනියෙන් උනත් වාක්‍යයක් ඔයාලට හදන්න ඔයාලට කතා කරන්න නේ ලියන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? මෙන්න මේ වගේ කොටසක්. ඊට අමතරව අපි ඉගෙන ගන්නවා අපි vocabulary. right? vocabulary කියලා කියන්නේ වාග්මාලාව වචන. ඒත් ඇත්තටම අපි භාෂාවක් ඉගෙන ගන්නකොට අපිට ඕනි වචන. we need some words. We need a vocabulary. right? අපිට ඒ අවශ්‍ය වචන නැත්නම් අපිට කතා කරගන්න බැරි වෙනවා. අපිට ලියා ගන්න බැරි වෙනවා. So we must really thorough with the words. Is that clear? එනිසා අපිට මෙන්න මේ course content එකට මෙන්න මේ වගේ කොටසක් අපි plan කරලා තියෙනවා ඔයාලට කරන්න. ඒක මෙතනදී අතරම ඔයාලට අපි අවස්ථාව දෙනවා. ඔයගන්ට දැනෙයි මේක physical class එකක් වගේ දැනෙයි. මේ කියන්නේ ඔයගලන්ට අපි ඉස්සරහා ඉන්නවා වගේ ගුරුවරයා, ඔයාගේ teacher, ඔයාගේ sir, ඒ ගුරුතුමා ඉන්නවා වගේ දැනෙයි. මොකද අපි so we are very close to each other. ඔයගන්ට කතා කරන්න අපි දෙනවා. Right? So we allow you to speak. අපි ඔයාලට කතා කරන්න දෙනවා. We allow you to ask a question. අපිට ප්‍රශ්න අහන්න අපි අවස්ථාව දෙනවා. Right? We give you a list of what that called listening task. අපි පොඩි videos දානවා. අපි ඒ videos දාලා අපි ප්‍රශ්න අහනවා ඔයගලන්ගේ. તો ඔයා හොඳ listener කෙනෙක් වෙන්න ඕනේ. ඒක අහලා අපි පොඩි ප්‍රශ්න තියෙනවා. ඒ comprehensions. ඒ කියන්නේ අවබෝධාත්මක ප්‍රශ්න දෙනවා. ඊට පස්සේ ඒවට ආන්සර් කරන්න ඕනේ. නේ? ඊළඟට ඔයාලට දෙනවා අපි පුතේ මේ reading test කරනවා. අපි reading read කරන්න දෙනවා. right? ඔයාලා ගත්තොත් first lesson එක ඔය පොතේ ගත්තොත් මම ඔයාලට ඉස්සරහට මම පෙන්නන්න. ඉන්න අපි පෙන්නන්න පුළුවන්. දැන් මෙන්න මේ lesson එක. right? දැන් මේ තියෙන school curriculum එක පොතේ. school curriculum එක ඔයාලා පළවෙනි first lesson is what you see. right? ඔන්න ඕක තමයි පළවෙනි පාඩම. දැන් බලන්නකො මේකේ පළවෙනි පාඩමේ තියෙන්නේ activity 1 එක. ඔයාලට පළවෙනිම දවසේ දෙන්නේ ඔයාලට act out එකක්. ඒ කියන්නේ act out is a kind of dialogue. ඒ කියන්නේ මේක ඇත්තටම මෙතන මේ account එක හදලා තියෙන්නේ specially the speaking test. මෙන්න මේ කියන speaking test කරන්න නේ. කතනේ දිනු කිරීමට ප්‍රධාන වශයෙන්. ඒතර මෙන්න මේ speaking test එක improve කරන්න තමයි ඔයාලට මේක හදලා තියෙන්නේ. පැහැදිලිද? ඒතර ඔකේ තියෙනවා බලන්න dialogues තියෙනවා නේ. ඔකේ dialogues තියෙනවා. දෙවසක් තියෙන්නේ characters කීපයක් තියෙනවා. අපිට characters when we look at that you can see that Venula Rajan. ඉතින් මේක act out කරන්න ඕනේ. The teacher will give you the chance to speak, right? දැන් මෙතන තියෙන අතර මේක තියෙන එක situation එකක් දීලා තිනවා. It's Saturday afternoon, right? Sandria and her friends are out in the garden, right? Saturday afternoon එකක් තියෙන weekends දවසක් සතියාන්තයේ දවසක්. Sandria එයාගේ යාළුවෝයි garden එකේදී ඒගොල්ලෝ කතා කරන දේවල් නේ. ඒතර මේ dialogue එක යනකොට අපි කරමු මේ dialogue එක. මේ dialogue එකකින්දී අපිට ඔයාලට තොරතුරු තමයි ලැබෙන්නේ. We get information. right? We get information. So මේ තොරතුරු හා සමානව තමයි ඔය ස්කූල් කරිකියුලම් එකේ පාසල් විෂය මාලාවේ ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ. ප්‍රශ්න අහනවා WHS ඔකේ අන්තිමට තියෙනවා පුතේ අවසානයේ තියෙන ඔය account එකේ questions ටිකක් නේද? බලන්නකෝ when did the friends meet, where did they meet? අන්න ඒක තමයි. ඒකට උත්තර ලියන එක තමයි අපි කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට තියෙන අපි අයිත කියවලා යම්කිසි තොරතුරක් ගන්නවා. තොරතුරු කීපයක් ගන්නවා. details. We get details and so we apply them in these questions and we have to answer. ඉතින් ඔතෙන්ට අපි මෙන්න මේ කාර්යය තමයි අපිට තියෙන්නේ. අද පුතේ ඔන්න ওই ටික ස්පීකින් ඔතන අපි හදනවා. ඔයගලට කතා කරන්න දෙනවා. right? ඒ වගේ listening task, reading task එකක්. ඔක ඒ වගේ ස්පීකින් වගේම reading. ඊට අපි මේ පන්තියේදී අපි දෙනවා ඔයගලන්ට situations එක situations කියන එක අවස්ථා දීලා උදාහරණයක් දේශනා ළමයි එකතු වෙනවා මේකට. අපි chat rooms හදලා පොඩි රූම්ස් වගේ හදලා යාළුවෝ දැන්
ඔයාලට දැන් ගොඩක් දුර වුණාට ලංකාවේ කොහේ යාළුවෝ සම්බන්ධ වෙලා ඒ ඒගොල්ලොත් එක්ක කතා කරන්න අපි අවස්ථාව දෙනවා. right? speaking. ඊළඟට කියවන්න දෙනවා. ඊළඟට අපි writing test කරනවා. දැන් මේ වගේ අපි questions essay writing වගේ දැන් එතන මේ ඔක්කොමත් එක්ක අපි grammar කියන කොටසේ අපි යනවා. right? grammar කියන කොටස අපි යනවා. is it clear balance පුතේ අපේ course content එක එතකොට